කියන්නේ ඉතින් උදේ 10ට විතර දැන් මේ ෆෝල්ස් ළඟට යන්න යනවා. ඉතින් හරිම ළඟයි මගේ නවාතැනේ ඉඳලා මීටර් කිහිපයක් ඇවිල්ලා ඊළඟට මේ මගේ පසුපසින් පේන්නේ ඉන්ක්ලයින් රේල්වේ. ඉතින් ඒකෙන් අපිව ගෙනියනවා ෆෝල්ස් ළඟටම. ඉතින් මම අද හිතුවා මේ ඉන්ක්ලයින් රේල් එක අරගන්නම් කියලා. ඈතින් තියෙන ෆෝල්ස්. මේ විදිහට තමයි ඉන්ක්ලයින් රේල් එක යන්නේ. Thank you. Thanks so much. At 9 p.m. Weather permitting. I'll be a day stay at Niagara Park. හෝෂූ ෆෝල්ස් බල බලම අපිට පල්ලෙහාට යන්න පුළුවන්. ඉන්ක්ලයින් රේල් එකේ රයිඩ් එක කසරේනේ හොඳයිනේ. ඉතින් අපි මෙතනින් තමයි ආවේ මේ විදියට. ඉතින් මම මේ අද ගත්ත මේ ඩේ පාස් එකක්. ඒ කියන්නේ දවසම මේ නැත්තම් එක ගමනකට ඒ වගේ දෙවෙනි ගමනකට වගේ ගන්න පුළුවන්. මං ඩේ පාස් එකක් ගත්තා. මං හවසත් ඉන්න නිසා එකවරම ගත්ත රෑ 9 වෙනකම් මේ ඉන්ක්ලයින් රේල්වේ එක අද මේ වැඩ කරනවා ඕපන්. ඉතින් මේවා මේ හරි ලස්සනට මේ ලයිට්ස් දාලා තියෙනවා. මොකද මේ දැන් වින්ටර් එකේ මේ ස්නෝ ආවම මේක හරිම ලස්සනයි. ඉතින් අද මට ඕන වුණා මේ නයග්‍රා ෆෝල්ස් ගැන ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් අද මේ මම කලින් දවසේ නම් උදේ පාන්දර ආවා. ඉතින් අද මගේ තර්ඩ් ඩේ එක මට මේ හොඳටම අමාරුයි. ඊ දවසම ඇවිදලා ඉතින් මං හුඟක් රෙස් කරලා ඊට පස්සේ මේ ටබ් එකේ වතුර හොඳ උණු වතුර එකක එබිලා හිටියා. මොකද මම කකුල් දෙකට එනර්ජි ගන්න ඕනේ. ඉතින් දැන් ඒක නිසා පරක් වෙලා ආවේ. දැන් සෙනග ඇවිල්ලා ගොඩක්. ඉතින් මට පොඩ්ඩක් නිදහසේ කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා මේ ෆෝල්ස් වල උඩහට ගිහිල්ලා පොඩ්ඩක් බලමු කියලා. කොහොමත් මම මීට කලින් මේ ඔයගොල්ලොත් එක්ක ගිහිල්ලා නැහැ එතනට. ඉතින් ඒක නිසා අපි උඩහින් අද පටන් ගමු අපේ ගමන. වෙදර් එක අද ටිකක් වෙන්ඩි. සීතලයි. හැබැයි හොඳ වෙලාවට මම අද ලෑස්ති වෙලා ආවා. මේ ලේයර්ස් 3ක් ඇඳගෙන ආවා. මොකද මේ එළියේ දැන් හොටෙල් එක ඉන්න හරිය සීතල නැති වුණාට මෙතන ෆෝල්ස් ළඟට ආවම සීතලයි. ඒක ඊයේ රෑ මට තේරුණා. මම වැඩි ගණන් ගන්න නැතුව මගේ මේ ටික් ජැකට් එක අඳින්න නැතුව මේ සුදු එක ඇඳගෙන ආවේ. නමුත් මේ ලේයර්ස් දෙකයි ඇඳගෙන හිටියේ. බේස් ලේයර් එකයි ජැකට් එකයි. ඒක මදි වුණා. ඉතින් අද මම ඒකට ලෑස්ති වෙලා දැන් ලේයර්ස් 3ක් ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වෙදර් එක හොඳයි. +2 වලට යනවා කියලා තියෙනවා දවල් 11-12 මේ වෙලාව වෙනකොට. නවතර වින්ඩි ගතිය නිසා ටිකක් සීතල ගතිය දැනෙනවා. ඒ වුණාට හරි කූල්. මේ ග්ලව්ස් දාන්න ඕනේ තාම අතකට. ඉතින් මං හිතනවා මෙතන තමයි පර්ෆෙක්ට් තැන මේ නයග්‍රා ෆෝල්ස් ගැන කතා කරන්න. නයග්‍රා ෆෝල්ස් ලෝක ප්‍රසිද්ධ ඉතාම සුන්දර දියැලක්. පිහිටලා තියෙන්නේ කැනඩාවත් ඇමරිකා එක්සත් ජනපදයත් අතර. ඉතින් දැන් මම වගේ පසුබිමෙන් තියෙන්නේ මේ නයග්‍රා සුන්දර දියැල නයග්‍රා ෆෝල්ස්. ඉතින් මේ දියැලේ කැනේඩියන් සයිඩ් එකේ ඔන්ටේරියෝ ප්‍රාන්තයට තමයි මේ කොටස අයිති වෙන්නේ. ඒ වගේම ඇමරිකන් සයිඩ් එකේ නිව්යෝර්ක් ප්‍රාන්තයට. ඒ දෙක අතර තමයි මේ ලස්සන සුන්දර දියැල දකින්න ලැබෙන්නේ. ඒ වගේම මේ දියැල හැදිලා තියෙන්නේ කොහොමද කියලා කිව්වොත් පංචමහා විල් අපි කවුරුත් දන්නවා. පංචමහා විල් වල ලේක් ඊරි කියන විලයි ලේක් ඔන්ටේරියෝ කියන විලයි
අතර යන ගමනක් තමයි මේ නයග්‍රා ගඟ. ඒ ගංගාව ගලාගෙන යන්නේ මේ විල් දෙක අතර. ඒ ගලාගෙන යන අතර තමයි මේ නයග්‍රා ෆෝල්ස් හැදලා තියෙන්නේ. මේ කඩා හැලෙන්නේ ඉතාම සුන්දර විදිහට. කොටස් තුනකින් සමන්විතයි. ඒ කොටස් තුන තමයි Horseshoe Falls, Bridal Veil Falls and American Falls. එතකොට මේකේ දැන් මගේ පසුබිමින් තියෙන්නේ Horseshoe Falls. ඒක මේ අශ්වලාඩමක හැඩයක් U අකුරක හැඩයකින් තමයි තියෙන්නේ. ඉතින් ඒ Horseshoe Falls අයිති වෙන්නේ කැනේඩියන් සයිඩ් එකට. ඉතින් ඊටු කොටස් දෙක American Falls and Bridal Veil Falls අයිති වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඉතින් Horseshoe Falls මෙන්න මේ Horseshoe Falls වල දිග අඩි 2200ක් විතර වෙනවා. මේ දිග ප්‍රමාණය. ඒ වගේ උස අඩි 170ක් විතර වෙනවා. හැබැයි American Falls වල උස අඩි 180ක් විතර වෙනවා. ඒක දිග ප්‍රමාණය අඩි 1100ක් විතර වෙනවා. මේ තමයි American Falls and Bridal Veil Falls. දකුණු පැත්තෙන් තමයි තියෙන Bridal Veil Falls එක. සෝකල බලමු. Horseshoe Falls කැනේඩියන් සයිඩ් එකේ තියෙන්නේ. වසර 500ක් තිස්සේ මේ ෆෝල්ස් වල වෙනස් වීම, ඒකේ හැඩය වෙනස් වෙලා තියෙනවා මේ හුඟක් කාදනය වීම මගින්. ඉතින් ඒක පෙන්නනවා හරි ලස්සනට මෙන්න මේ ඡායාරූපේ. 1678 දී 1764 දී 1819 දී 1842 දී 1886 මේ දැන් තියෙන ෆෝල්ස් වල හැඩය. ඉතින් අපි මේක මේ නයග්‍රා රිවර් එක ඒක යන්නේ කැනියන් එකක් හදිලා. ඒ කියන්නේ කැනියන් එකක් කියලා කියන්නේ අර මේ ආදනය වෙලා හුඟක් පල්ලෙහාට මේ හැරිලා ගිහිල්ලා. ඉතින් අපේ ලංකාවේ නම් මේ කැනියන්ස් දකින්න නැහැ. නමුත් උතුරු ඇමරිකාවේ කැනියන්ස් දකින්න ලැබෙනවා. නයාග්‍රා ගෝච් එහෙමත් නැත්නම් නයාග්‍රා කැනියන්. මේ කැනියන් එක හැදිලා තියෙන්නේ ලේක් ඔන්ටේරියෝ සහ ලේක් ඊරි අතර ගලා බසින නයාග්‍රා ගංගාව නිසායි. කිලෝමීටර් 11ක් දිග මේ නයාග්‍රා ගංගාව වසර දහස් ගණනක් තිස්සේ කාව් වෙලා නැත්නම් හැරිලා ගිහිල්ලා තමයි මේ කැනියන් එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ දර්ශන වලින් ඒක අපූර්වට දක ගන්න පුළුවන්. මේ ඩීඑල් හිස්ටරි එක ඒ කියන්නේ කොහොමද මේක හැදුනේ කියලා කතා කරොත් අවුරුදු 10800කට විතර කලින් ඒ කියන්නේ last ice age අවුරුදු 10000කට විතර කලින් මේ ප්‍රදේශය ඔක්කොම මේ හිමෙන් වැහිලා තිබ්බේ. නිකන් මේ කිලෝමීටර් 2ක විතර අයිස් තට්ටුවකින්. ඉතින් ඒ අයිස් තට්ටුව දියවිගෙන යනකොට තමයි අර ලොකු ෆෝස් එකකට මේ හැරිලා ගිහිල්ලා මේ පංචමහා විල් සහ මේ උතුරු ඇමරිකාවේ තියෙන ඔක්කොම විල් හැදිලා තියෙන්නේ අන්න ඒ හැරීගෙන ලොකු ෆෝස් එකකින් හැරිලා යනකොට. ඉතින් ඒ විදිහට හැරිලා ගිහිල්ලා තමයි මේ පංචමහා විල් හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ විල් දෙක අතර තියෙන ගංගාව ඒ ගංගාවෙන් ගිහිල්ලා මේ ඉරෝඩ් වෙලා තමයි يعني කාදනය වෙලා තමයි මෙතන මේ ෆෝල්ස් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාව මේ විදුලිය නිපදවා ගන්නවා මෙන්න මේ දියැලේ තියෙන මේ ඒ ෆෝස් එක යොදාගෙන. ඉතින්
ඉතින් ඒ වගේම මේ නයග්‍රා කියලා කියන නම හැදුනේ කොහොමද කියලා විවිධ කතන්දර තියෙනවා. ඉතින් ඒකට හුඟක් ඒක හේතු වෙනවා මේ ඉවත් උන මේ ෆස්ට් නේෂන්ලා, ඒ කියන්නේ ස්වදේශීය ජනතාව. ඒගොල්ලන්ගේ නම් වලින් තමයි මේක මේ කතා කරපු වචන වලින් තමයි මේක මේ නයග්‍රා කියන නම හැදිලා තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. නයග්‍රා කියන එකේ තේරුම the thunder of water. ඒ කියන්නේ හෙනවනේ හුඟක් සත්‍ය කොයිතරම්ද කියලා මේ යන වේගෙට. ඉතින් ඒක නිසා මේ ඒ අර්ථය දෙන විදිහට තමයි නයාග්‍රා කියලා හැදිලා තියෙන්නේ කියලා කියනවා. ඒ වගේම තවත් අදහසක් තියෙනවා ලේක් ඊරි and ලේක් ඔන්ටේරියෝ. ඒ දෙක අතර මේ තියෙන මේ නිකන් බෙල්ල වගේ මිනිස්සෙක්ගේ කත්තොත් ඒක බෙල්ලක් වගේ විදිහට තමයි තියෙන්නේ. ඒක නිසා නයාග්‍රා කියලා කියනවා. ඒ වගේම මේ නයග්‍රා දිය ඇල්ල සහ නයග්‍රා ගංගාව මේ ලේක් ඊරි වලින් පටන් ගන්න ඒ ගංගාව නයග්‍රා ගංගාව මේ විදිහට ගලාගෙන ගිහලා ලේක් ඔන්ටේරියෝ වලට සම්බන්ධ වෙනවා නයග්‍රා දිය ගංගාව through. එහෙම ගිහලා ඊට පස්සේ ඒ ලේක් ඔන්ටේරියෝ වලින් සෙන්ට් ලෝරන්ස් ගංගාවට මේක සම්බන්ධ වෙනවා. එහෙම දිගටම ගිහලා ඊළඟට මේ ඇට්ලාන්ටික් ඕෂන් එකට ඇට්ලාන්ටික් මුහුදට තමයි මේ වතුර ටික එකතු වෙන්නේ. නයාග්‍රා ෆෝල්ස් බලන්න සංචාරකයන් එන්න පටන් ගන්න තියෙන්නේ 1812 වගේ කාලයක ඉඳලා. ඉතින් මම මේ ගැන වැඩි විස්තර කතා කරනවා Journey Behind the Falls එපිසෝඩ් එකේ. ලෝකයම වසඟ කළ නයාග්‍රා දිය ඇල්ලේ සුන්දරත්වය වගේම මේ තොරතුරුත් වැදගත් වෙයි කියලා මං හිතනවා.